අද කතා කරපු භාග පාඩමේ තවත් කොටසක් වන විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. මුලින් අපි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිය සලකා බලමු. මම ගන්නම් මුලින් විෂම භාගයක් 2න් 7. 2න් 7 කියන්නේ 7 බෙදීම 2. 7 2න් බෙදුවන් පස්සේ පිළිතුර ලැබෙනවා කීයක්ද? 7 2න් බෙදුවාම 3යි. දෙවරක් 3 6යි. ඉතිරි එකක් එනවා. දැන් මෙතන 7 බෙදීම 2 තමයි තියෙන්නේ. 2න් 7 කියලා අපි භාග සංඛ්‍යාවක් විදිහට කියුවා. එතකොට අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. මුලින්ම ශේෂය ලියන්න. බෙදුවන් පස්සේ එන පිළිතුර 3යිනේ. 3 ලියුවා. ඊට පස්සේ අපි බෙදීම මේකේ හරය තියෙන්නේ මොකද්ද? නැත්තම් බෙදුවේ මොකකින්ද? 2කින්. හරය තියෙන්නේ 2යි. 2යි. ඊළඟට ලියනවා ඉතිරිය. ඉතිරිය 1යිනේ. 3යි භාගයයි. විෂම සංඛ්‍යාව. මේ වගේ බෙදීම ලකුණු දාලා ලියන්න ඕනේ නැහැ. හිතින් බෙදලා ලිව්වා නම් හරි. ලොකු සංඛ්‍යාවක් තියෙනවා නම් හිතින් බෙදන්න බැරි නම් පැත්තක බෙදලා උත්තරේ මේ විදිහට ගන්න පුළුවන්. අපි තව එකක් බලමු. 4න් 9. හරිද? 9ට 4 කීයක් තියෙනවද? 2යි. 4 2 8ක් වෙනවා. තව එකක් ඉතුරු වෙනවා. මේකේ හරයම මෙතන ලිව්වා. ඉතුරු 1යි. හරිද? තව එකක් ගමු. 3න් 11. 11ට 3 කීයද? 3යි. තව දෙකක් ඉතුරු වෙනවා. මේකේ හරයම මෙතන ලියනවා. ඉතුරු කීයද? 2යි. හරිද? 3යි 3න් 2ක්. දැන් අපි බලමු විශ්ව සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා. දැන් මම මෙතන උදාහරණයක් අරගෙන තියෙනවා. 3යි භාගයයි. මේක විෂම භාගයක් කරනකොට මුලින්ම මෙතන 2 3න් ගුණ වෙනවා. මෙතන ගුණ වෙලා පිළිතුරක් එනවනේ. දෙවරක් 3 නම් 6යි. ඒ 6ට මෙතන දිනාගේ එකතු වෙනවා. ඒක තමයි මම මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ. දැන් අපි කරමු මේ විදිහට. මෙතන තියෙන හරයමයි හරයට ගන්නෙ. හරය ගත්තා. ලවය ගන්නකොට දෙවරක් 3 6යි. 6යි 1යි 7යි. උත්තරේ හරි. දැන් අපිට ඕන නම් මේක අපි කලින් කරපු විදිහටම බෙදලා මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරන්න පුළුවන්. ඒතකොට බලමු අර උත්තරේ මෙන්නොත් කියලා. දැන් මම මේ විදිහට කරලා පෙන්නන්නම්. 4 2 3යි. හරය ඒ විදිහටම ලියනවා. ඉතුරු කීයක් ඉතනවද? දෙවරක් 3 6යි එකක් ඉතුරුයි. මේ උත්තරේම ආවා. අපිට එහෙනම් උත්තරේ හරි. තව ඒ වගේ සංඛ්‍යාවක් ගන්න. 7යි 3න් 1. විෂම භාගේ හරය 3යි. ලවය තමයි අපිට ගන්න තියෙන්නේ. මුලින්ම කරන්නේ ගුණ කරන එක. 3 වරක් 7 21යි 21යි 1යි 22යි. 3න් 22. තව එකක් ගනිමු. 4යි 5න් 2.
හරය 5යි. 5 වරක් 4 20යි. 20යි 2යි 22යි. මේ විදිහට ඔයාලට තා ඉක්මනින් විෂම සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්න පුළුවන්. විෂම භාගයක් විෂම සංඛ්‍යාවක් කරන්න පුළුවන්.